මෙයා දවස් දෙකක් ගෙන්නවා. එක දවස් දෙකේම අපිට මිස්තුරා වැඩි. එයා නම් ළඟදී දාගා මම. ඔව් දෙසැම්බර් ආවේ. දෙසැම්බර්? ඔව්. ඔබ අරන් ඉන්නද දැන්? කොහෙද මෙතනවද හිටියේ නැත්නම් ගේ? නෑ මෙතන ඉදී. මෙතන ඉදී ඊට පස්සේ ඕම ගිහලා අන්නරින් මේ කරගන්න. පොල් පිටතර ගානට මෙහෙම කපලා මේකේ උන බලන්න පොඩ්ඩක් තුවාලලාද කියලා. ඔව් මං එනකොට අර මගේ ඇරිලා හිටපු සතාවද? නෑනේ. නෑ. කියන්නේ අර ඩුංගිය ඇතුලේ ඉන්න. නෑ ඒකද කියන්න බෑ. ඒක නෙමෙයි නේද? අන්න නිතර ඒක නෙමෙයි. ඊයේ දවසට පාට වෙනස් වෙනවා. නේ? විදාවක් කරනකොට පාට වෙනස් වීම වෙනවනේ. පාට නම් වෙනස් වෙන්නේ නෑ. මේක ඇතුලේ දින්න. ඔව් වැටි බලන්න. හිත යට ඉන්නේ. මේ ගැලවි. ඔව් මේක ගැලවි. ලොකු බරක් නම් දැනෙන්නේ නෑ අපිට. නෑ ඉන්න. චල ලොකු එකක් නේ. බලائیں උඩාක්ම ලොකු සතෙක් නෙමෙයි. මේක රින්ග් එවුවද ඇතුළට? ඕක පැත්තට පෙරලා පෙරලා ඔළුව දාලා අතර දෙනිත් දාලා තියෙනවා. මේක ගන්න එක තමයි ප්‍රශ්නේ බලමු උඩහට අරගෙන. අර කොන්ක්‍රීට් පාරේ ගියේ. නෑ උඩහට ගමු. කෙරු. බලාගෙන ඔක්. මේ කාරෝ. ඉන්නේ ඇතුළේ. ගන්න එක තමයි වහන්නේ. ඔක තියලා මේ ඊට එනවා බා. නෑ. ඩොලකින් දානවා. ඔව් ඒක තමයි. අඩි 4ක් වගේ ඇති මං හිතන්නේ. එළියට ගන්න එක තමයි ප්‍රශ්නේ වෙන්නේ. මේක අර කටපොඩි පොඩක් තිබ්බ එන ගන්න නැද්ද? අලු වල්ගේවත් එළියට ඇදගත්තොත් හරි. බලමු මේක තුත්තක් දියමු. ඕඩෙමික් කරන්නේ නැතුව බලමු. යාගෙන රෙවිටන් බලයිද? වල්ගෙන් කොටසක් එළියට වුණා හරි. කොහොමද තියලා මේ දෙපැත්තෙන් වගේ තියලා කොහොම හරි එතුළු දාගත්තා ටික මේකෙන්. පැත්තෙන් හිර කරලා මෙයාව ගත්තා. ඒකම රගත්තා. ඊට පස්සේ තුන්වෙනි පාට ඒ වගේම එකක් අපි හිර කරලා මෙයාව ගෙන්නනුත් මේ ඔය ගෙදර ඕ කැලිවර් නැති රිච් මේ එක්ස්පර්ට් එකේ කැපුවොත් නෑ කැපුවොත් අපරාධ දුන්නා. ආයි කලින් දැන් ඕකේ මම හිතන්නේ අපි කලින් මේ ඕක දාලා තියෙනවා. ගන්න ක්‍රමයක් නෑ නේ. එළියට එන්නේ නැහැ. මම අල්ලන්න අනේ පැත්තෙන් බැලුවද? ඉන්නේ අනේ ජයනේ. ඔව් ඔව් දෙල්ල ගමු. හා. මේක ඇසින් ගත්තා.
ගහගත්තා හරි අවාරි වෙන්නේ. මීට වැඩිය මේ ලොකු සතෙක් දෙදා දුංගිය ඇතුළේ ඉඳලා ඉන්නේ. ඔව් ඊට වඩා පොඩ්ඩක් එහෙනම් ගොඩක් ලොකුනේ අඩිය. 4ක් විතර ඇති මං හිතුවා. දැන් හැබැයි ඔය නැමිලා ඉන්නේ අසන්න. ගන්නවා. ටික කියනවා. මේ තුල තියෙනවා. ඒ අර මේ බල්ලොන්ගේ ඉන්න කින්තුල්ල නෙමෙයි. සර්පයන්ට ඉන්න වෙනම කිනිතුල්ල. හරියට. පෙනේ විතර තියෙන්නේ. මොකක් හරි ගොදුරක් අරගෙන වගේ ඉන්නේ. මොකක් හරි ගිලලා ඉන්නේ. එහෙමද? ඔව් මීයක් හරි ගෙන්දෙක් හරි. හැබැයි ඒකට එහෙනම් දාන්න. ඊළඟ වැඩි නැකලේ නැහැ. ඔව් ඒ කියන්නේ පාන මල්ලේ මේ අපි අර දීපු තැන් වල පාරවල් කියනවා. හා ඒ කියන්නේ ලී තියලා මෙයා කළා. කියන්නේ පොල් පිටේ ගාන්ට එක හැඩේ අර මුල හිටින් නැති වෙන්න තිබ්බේ. හා හා. වල්ලාද? නෑ නෑ. ගෑනු සතෙක්. අරු ගාන්ට අර සර්පය නම් ගෑනු සතෙක්. ගෑනු සතේ ඔව් ගෑනු සතෙක්. වැස්ස දානවා ඉන්නේ. ඩැමේජ් නම් වෙලා නෑ. නෑ නෑ නෑ. නෑ. අඩි 4ක් වගේ ඇති. මෙයා ටික වර්ධනය වෙන සයිස් එකක් තියෙනවා. ඔව් පොඩ්ඩක් හැදෙනවා. සාමාන්‍යයෙන් මේ පිරිමි සතෙක් තමයි ගෑනු සතෙක් වැඩි ගොඩක් හැදෙන්නේ. ඒ බලන්න කොච්චර හීලයිට් සතු පැත්තක් ඔව් දැන් ඔය ඒක තමයි කියන්නේ. අපි අර බයටනේ මේව කරන්නේ. නැත්නම් ඔය ළඟ ඉඳියත් කියන විදියට එලොයිලෝ කරනවා නම් මිලහට කන්න ඕනේ කෙනෙක්. එයා ඒක ගන්න ගන්න. දැන් යාගේ ළඟට කවුරු හරි ගියොත් තමයි දර්ථ කරන්නේ. ඒකයි වෙන්නේ කොහොමද? මේකේ ඇරි අවම ගියා ඉන්න කකුල ළඟ තිබ්බොත් කෙල්ලලා. ඔව් දැන් බලන්නකෝ. ඔය ඒ කියන්නේ අනවශ්‍ය විදියට එයාට ලඟ වුණොත් රැගෙන්න ගියොත් අර එමි තමයි දර්ථ අර කරන්නේ. එයාත් ඒක බල්ල බල්ලව තමයි කරන්නේ. ඔව්. අනවශ්‍ය බලන පරිස්සම් ඒ අතරතුරේත් බලන්නේ පුළුවන් තරම් මේ පස්සට පස්සට ඇදිලා. බලන්නකෝ. ඔව්. සතේilla මට කරේ එනවා දැන් තා පොඩ්ඩේ. කිලෝගෙන හිල්ල කන්නේ නැහැ එහෙම. ඔව්. දැන් ගොඩක්ම ඔය මේ හැපිනස් සරයි කියලානේ මේ ජනප්‍රවාදවල තියෙන්නේ ගොඩක්. හැබැයි ඉතින් පිරිමි සතෙක් තමයි ගොඩක් ටිකක් හරි මේ ඔව් ප්‍රශ්න කරන්න පිළිදෙන්නේ. ගෑනු සතා බයයි. කොහොමද හඳුනගත්තේ? සාමාන්‍යයෙන් ඔය මේ වගේ හැදිච්ච සතෙක්ගේ මේ ගෑනු සතෙක්ගේ ඔළුව ගොඩක් හීනේ. පිරිමි සතාගේ අර බලන්න එතනින් යන්න බලන්නේ ආවේ. ගොඩක් මහත ඔළුවක් තමයි පිහිටන්නේ. දැන් ගෑනු සතාගේ එහෙම නැහැ හීනේ ඔළුවක් තියෙන අර වෙන කුබෙත් ගොඩක් විශාල නැහැ. දැන් දැනගත්ත එයාට හානි කරන්නයි මෙතන නැහැ කියලා. ඒක තමයි යන්න හදන්නේ. ඔව්. පුළුවන් තරම් මගේට යන්න හදනවා. හොඳට හැබැයි කෑම කාලා හැදිලා තියෙනවා. හොඳ මහතට යනවා. පිළිතුරු. ඔව්. ඒක අර ඔයගොල්ලන්ට ඉන්න තලකොයි සර්පයෝ වෙනම කිරිතුල්ලු જાතිය. මයි බෑග් එකේ උරයක් ඇති ගන්න. ඕකේ. තියනවද? යන්න බලන්න. එළන තියෙන දිනේ. මෙයා ටික හැබැයි ඈ? පොඩි වෙහසක් වෙලා වගේ පේනවා. ඇයි වෙහස අපි අල්ලනකොට අර එකපාරක් මිස් වුණා. ඔව්. ඊට පස්සේ ආයි ටිකක් දුරක් ගිහලා තමයි ආයි අල්ලගත්තා. හැබැයි සර්පයා මේ ওই විදිහට මල්ලන් තිබුණා බටේකට. ඒ කියන්නේ බටේක ඔය එක පැත්තකට පෝර කවරයක් ගැට ගහලා අනිත් පැත්ත මේ ඔලුව පැත්තට කිට්ටු කරා නම් මේ බෝලියට රින්ගෝ වගේම රින්ගනවා. ඔව්. මේ බෝලියට දාන්න අමාරුයි. අමාරුයි. එළියට ගන්නත් අමාරුයි. දැන් බටේ ඇතුලේ නම් මේ උරේට වැන්නට පස්සේ කොහොමත් එළියට ගන්න පුළුවන්. කලින් මේ අයි 10ක් විතර ගිහින්. ඔව්. ඒක කැලේ පුළුවන්. නිකම්ම උරේට වැන්න. දැන් ඔයා ඒකට දාලා තමයි ගිහින් දාන්නේ නේද? ඔව් බෝලිය තව පාවිච්චි කරන්නේ. ආයි අල්ලනවා නම් බටේකට බලන්න පුළුවන් ගන්න. ඇස්වල බට සාමාන්‍ය අඩි 4ක් විතර දිගට අරගෙන. ඔව් 4ක් 6ක් හරි. ගත්තා නම් මේක ඒක ඇකට කවරයකට ගන්න. පෝර කවරයක් ගැට ගැහුවා නම් නිකම්ම සර්පය ඇතුළට වැටෙනවා. එදානම් බෝක්කුව ඇතුළේ හිටිය ලොකු සතෙක්. අඩි 6ක්. ඔය වගේ මේ කෙනෙක් තමයි. නෑ මේට වඩා ලොකු. අඩි 6මාරක් විතර හිටියා. එයානේ. ඔව් මෙයා ඉන්න 4මාරක් වගේ ඉන්නේ උතරින්. මෙයා බය වෙලා ඉන්නේ අල්ලන්න බෑ. ඔව්. කවුද
දැන් ඇතුළ ඉඳලා එපා වෙලා ඇත්තේ මූලිය ඇතුළේ. ආයි આવුත් බලන්න බටේකට අල්ලන්න. බටේ. ඔව්. මොකද යන්නේ? එයා කවර් වෙන්නේ. ආපහු වෙන්නේ. ආයි බලන්න. කැමති නෑ උරේට යන්න අර කැතුලේ ඉඳලා එපා වෙලා ඇති. Kan ini. Ada. Epa wanne. Epa. පැවිල්ලට තමයි ගොඩක්ම සත්තු. එන්නේ නේ. ඔව්. එන්නේ වතුර ගාගෙන හරි වෙන්නේ. වහිනකොට එන්නේ බස් වලට වතුර පිරෙනකොට හරි එන්නේ තමයි. ඇස්ස කාලට ගොඩක්ම ඉන්නේ කොළඹ කුණ කටුව වගේ තමයි. කරවැල්ලු. ඒ විස නැති අනිත් නිසාචර හරියට එනවා. හරි නේද? කොල්ලෙක් දෙන්න ඕන. හරි. අනිවාර්යෙන්.